හායි කොහොමද ඔයාට? අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්න හදන්නේ අපි නිතරම භාවිතා කරන අපේ ෆ්‍රිජ් එකේ හැන්ඩල් එකට ගෙතුම් වලින් ආවරණයක් හදාගන්න විදිය. මම මේක මීට කලින් බටන් දාලා ගෙතුවා. ඒ වගේම තව චූටි චූටි පටි වලින් ගැට ගහන්න ගෙතුවා. හැබැයි මේ තරම්ම සාර්ථක වුණේ නැහැ. ඒක නිසා මම කලින් වීඩියෝ එකක් දාලා නැහැ. ඒ ගැන මේක හරිම සාර්ථකයි. මේක ගලවලා අපිට ආයෙත් හොදලා ඒ විදිහටම දාගන්න පුළුවන්. මේක ලේස් එකක් ගැට ගන්න. සපත්තුවේ ලේස් එකක් ගැට ගන්නවා වගේ තමයි ගැට ගහලා තියෙන්නේ. ඕන වෙලාවක හරිම පහසුවෙන් ගලවලා අපිට ආයෙත් සෝදලා දාගන්න පුළුවන්. හරිම ලේසි. අපි බලමු එහෙනම් ගොතන විදිය. මම මේක ගෙතුවේ මිලිමීටර 3 ගොතන කටුවෙන්. වූල් එක සාමාන්‍ය හැන්ඩි යාන් එක තමයි ගත්තේ. ඉස්සල්ලාම දංගලක් ගොතා ගන්න ඕනි. මේ දංවල ඔයාගේ ෆ්‍රිජ් එකේ හැන්ඩල් එකේ උස අනුව දැන් හැන්ඩල් එක අඟල් 10ක් උසයි නම් අඟල් 10ක් උසට මේ දංවල ගොතා ගන්න. අඟල් 6ක් විතර පොඩි හැන්ඩල් එකක් නම් තියෙන්නේ. ඒ ගානට උසට ගැලපෙන්න මේ දංවල ගොතා ගන්න. ඊට පස්සේ ඒ දංවල ගොතාගෙන ඉවර වෙලා මට ඉතින් දංවල මෙන්න මෙච්චරක් විතර දිගට ඕන වුණා. ඊට පස්සේ මම තව දංවල 3ක් ගොතා ගන්නවා. දැන් පළවෙනි පේලිය ගොතන්න හදන්නේ. ඊට පස්සේ අපි අවසන් කරපු දංවලට කලින් දංවලේ ඩබල් ක්‍රෝෂේ එකක් ගොතා ගන්නවා. දැන් අවසන් දංවලෙන් අර දංවල 3 ගොතලානේ තියෙන්නේ. ඒක නිසා අවසන් කරපු දංවලට කලින් දංවලෙන් තමයි ඩබල් ක්‍රෝෂේ එකක් ගෙතුවේ. ඊට පස්සේ ආයි ඩබල් ක්‍රෝෂේ වෙනසක් කරන්නේ නැහැ. මේ අපි ගෙතුව දංවලේ හැම එකකින්ම ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතන්න ඕනි. ඉතින් හරිම ලේසි. ලොකු පියවර ගොඩක් නැහැ. අපිට මෝස්තරයක් ඩිසයින් එකක් වගේ දාන්නත් තිබ්බා. හැබැයි මං කැමති උනේ මේක කරන්න සිදුරු අඩු වෙන මෝස්තරයක් තමයි මට ඕනේ උනේ. වෙලාව ටිකක් යන නිසා තමයි ඩබල් ක්‍රොෂේ වලින් ගෙතුවේ. නැත්තම් මේක සිංගල් ක්‍රොෂේ වලින් ගෙතුවා නම් මීට වඩා ලස්සන පෙනුමක් ගන්න තිබ්බා. ඔන්න ඔය විදිහට ඒ පළවෙනි පේලිය ගොතලා ඉවර කරගෙන දෙවෙනි පේලිය ගොතන්න මං මෙන්න මේ විදිහට දංවැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්ත හරවගෙන ඊට පස්සේ මං ආයිත් මේ හැම පිරවිල්ලකින්ම ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතා ගන්නවා. මේ විදිහට සාමාන්‍යයෙන් හැන්ඩල් එක ගොඩාක් පළලයි නම් දැන් ඒ පළල ප්‍රමාණයට අපිට මේක බලලා මේ පේලි ගාන ගොතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට නම් පේලි 9ක් විතර ගොතා ගනිද්දී ඒකේ පළලට ඇති වුණා. හැබැයි මම චුට්ටක් වැඩියෙන් ගන්න ඕනි කියලා හිතලා පේලි 10ක් ගොතා ගත්තා. මේ විදිහට මේ රටාවමයි ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යනවා. ඉතින් ඔයත් මේකෙදි ඔයාට ඕනි දැන් වාගේ ෆ්‍රිජ් එකේ හැන්ඩල් එකේ පළල බලලා ඒක ගානට අවශ්‍ය පේලි ගානන ගොතා ගන්න. මේක නැත්තම් ලොකු වැඩි වුණාමත් එන්නේ නැහැ හරියට. පොඩි වැඩි වුණාමත් සිදුරු ගතිය වැඩියෙන් පේන නිසා හරියට එන්නේ නැහැ. මං කිව්වා වගේම මම පේලි 10ක් තමයි ගොතා ගත්තේ. ඊට පස්සේ මම මල් ටිකත් මේකට මල් දාලා හැඩ කර ගන්නවානේ. ඒ ටිකත් මේකට තියලා අලව ගන්නවා. මේ විදිහට මම මගේ ෆ්‍රිජ් එකට ගහලා තියෙන ස්ටිකර් එකේ තියෙන මල් විදිහට රෝස මල් දෙකක් ගොතා ගත්තා. ඊට පස්සේ මේ විදිහට ග්ලූ ගන් එකෙන් තමයි අලව ගත්තේ. මහ ගන්නත් තිබ්බා. හැබැයි මම මෙහෙම අලව ගත්තා. එක කෙලවරකට අලව ගත්තේ. හරියටම මැදින් අලව ගත්තේ නැහැ.
ඉතින් මේ විදියට මල් දෙකත් අලවගෙන ඊට පස්සේ මම ලස්සනට කොළ ටිකකුත් අලව ගත්තා. මේකට එකතු කරගත්තා. ඊට පස්සේ දන් වලක් ගොතා ගත්තා. ටිකක් දිගට දන් වල ගොතා ගත්තා. මේක දැන් ලේස් එකක් දානවා වගේ දාගෙන යන්න තමයි මම මේ හදන්නේ. දැන් මේ විදියට ඒක හරියටම මම පරතරයක් කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් පිරවිලි 2ක් 3ක් වගේ අතෑරලා දෙපැත්තම එක ගානට වෙන්න මේක කැමති තැන් වලින් මෙහෙම මේ දන් වල නිදහසේ ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මම මේක කරලා ඉවර වෙලා ආයෙ ලිහලත් බැලුවා. හරිම පහසුයි ලියා ගන්න. මොකද අපිට මේක ලියා ගන්න එකත් ලේසි වෙන්නේ නැහැ. අපිට මේක නිතරම පාවිච්චි කරන එකක් නිසා හරිම පහසුවෙන් ගලවන්න තිබ්බේ නැත්තම් ආයෙ සෝදලා ආයෙ දාගන්න අමාරුයිනේ. මම බොත්තනුත් බැලුවා. බොත්තම් වල ලේසි. ඒකේ අර මේක ගානටම හරියටම හිරටම ඒක ගොතලා තියෙන්න ඕනේ. නැත්තම් ඒක ටික දවසකින් බුරුල් වෙලා වැටෙනවා. නැත්තම් ගම් ගාලා අලවන්න ඕනි වෙනවා. ඒ වගේ කරදරයි. මම ක්‍රම ගොඩක් අත්දලා බලලා මේක තමයි මට සාර්ථකුනේ. මොකද ලේස් එක වගේ මේක ඕනි ගානට අපිට ගොඩක් තද කරලා තියාගන්න පුළුවන් නිසා. ඒක හරිම සාර්ථකයි ඒ නිසා. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඔයාලගේ තව අදහස් තියෙනවා නම් ඔයාලා මේ වගේ ගෙතු ඒ වගේ ඔයාලා මොනවා හරි ට්‍රික් එකක් පාවිච්චි කරනවා නම් මේක නිතර ගලවන්න සහ මේ විදිහට දාගන්න ලේසි පහසු ක්‍රම මටත් කියලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මාත් එක්ක එකතු වෙච්ච ඔයාට ගොඩක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට මොනවා හරි අලුත් නිර්මාණ ඕනේ නම් ඒව ගැනත් කියන්න. මම උත්සාහ කරලා බලන්නම් ඔයාලට ඕනේ නිර්මාණයක් කරලා දෙන්න. ඔයාට සුබම සුබ දවසක් වේවා.